අයිබෝවන් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ජීවයේ පැවැත්මට නැතුවම බැරි අපේ ශරීරයේ තියෙන හරිම වැදගත් අණු වර්ග දෙකක් ගැනයි. හරියට අපේ ඇඟ ඇතුලේ තියෙන බල ශක්ති මධ්‍යස්ථානයකුයි තොරතුරු මධ්‍යස්ථානයකුයි වගේ. ඉතින් අපි බලමු මේ ලිපිඩ් සහ න්‍යෂ්ටික ආම්ල කියන්නේ මොනවද? මේවා අපේ ශරීරයට කොච්චර වැදගත්ද කියලා. අපි පටන් ගන්න කලින් පොඩ්ඩක් මෙහෙම හිතමු. අපි දවස ගානේ දුවන්න, සෙල්ලම් කරන්න, පාඩම් කරන්න මේ හැම දෙයකටම ඕන කරන ශක්තිය අපේ ඇඟට ලැබෙන්නේ කොහොමද? ඒ වගේම අපේ ඇස් දෙකේ පාට, කොණ්ඩේ ස්වභාවය වගේ අපිටම විශේෂ මොන දේවල් තීරණ වෙන්නේ කොහොමද? පුදුමයි නේද? ওই ප්‍රශ්න දෙකටම උත්තර අද අපි කතා කරන මේ අණු දෙක ඇතුලේ ලස්සනට හැංගිලා තියෙනවා. හරි, එහෙනම් අපි මුලින්ම කතා කරමු ලිපිඩ් ගැන. සරලවම කිව්වොත් මේ තමයි අපේ ශරීරයේ තියෙන ප්‍රධානම බල ශක්ති ගබඩාව. එතකොට මොනවද මේ ලිපිඩ් කියන්නේ? ලිපිඩ් කියන්නේ මේද තෙල් වගේ දේවල් අයිති වෙන කාබනික අණු කාණ්ඩයක්. රසායනිකව බැලුවොත් මේවා හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය වලින්. හැබැයි මේ ලොකු අණු හැදෙන්නේ එකතු වෙන පුංචි ගඩොල් කෑලි වගේ කොටස් දෙකක් තියෙනවා. ඒවා තමයි මේද අම්ල සහ ග්ලිසරෝල්. බලන්නකෝ මේ රූපෙන් එක හරිම පැහැදිලි. හරියට අපි සෙල්ලම් බඩු කෑලි දෙකක් එකට සෙට් කරනවා වගේ මේද අම්ල අණුවයි ග්ලිසරෝල් අණුවකුයි එකට එකතු වෙලා එක විශාල ලිපිඩ් අණුවක් හැදෙනවා. මේ ප්‍රතික්‍රියාවේදී අතුරුඵලයක් විදිහට පුංචි වතුර අණුවකුත් එළියට එනවා. ඔන්න ඔහොම තමයි ලිපිඩ් හැදෙන සරලම ක්‍රමය. ඉතින් මේ ලිපිඩ් වලින් අපේ ඇඟට තියෙන ප්‍රයෝජන මොනවද? හිතන්නකෝ මේවා අපේ ඇඟේ ඉන්න සුපිරි වීරියෙක් වගේ කියලා. ප්‍රධානම දේ තමයි ශක්තිය දෙන එක. අපි කන කාබෝහයිඩ්‍රේට් වලටත් වඩා වැඩි ශක්තියක් ලිපිඩ් වල ගබඩා කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ අපේ සෛල වටේ තියෙන බිත්ති, ඒ කියන්නේ සෛල පටල හදන්නෙත් ලිපිඩ්. සමටි යටින් තට්ටුවක් වගේ ඉඳලා සීතලෙන් අපිව ආරක්ෂා කරලා ඇඟේ උෂ්ණත්වය පාලනය කරනවා. ඒ වගේම හදවත, වකුගඩු වගේ හරිව සංවේදී අවයව වටේට ආරක්ෂිත කොටයක් වගේ ක්‍රියා කරනවා. සමහර හෝමෝන වර්ග හදන්නත් ලිපිඩ් නැතුවම බෑ. හරි, එහලම් ලිපිඩ් ගැන දැන් පැහැදිලි නේද? අපි යමු අපේ කතාවේ ඊළඟ කොටසට. න්‍යෂ්ටික අම්ල. හිතන්නකෝ මේවා තමයි ජීවියෙක්ගේ සම්පූර්ණ තොරතුරු ටික තියෙන මූලික සැලැස්ම. නැත්තම් බ්ලූප්‍රින්ට් එක. න්‍යෂ්ටික අම්ල කියන්නේත් හරිම විශාල සංකීර්ණ අණු. හැබැයි මේවා හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් කියන පුංචි ඒකක දහස් ගාණක්, ලක්ෂ ගාණක් එකට බැඳිලා. හරියට මුතු වැට ගොඩක් අමුණලා හදන දිග මුතු මාලයක් වගේ. ලිපිඩ් වගේම මේවයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙනවා. හැබැයි ඊට අමතරව නයිට්‍රජන් සහ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය දෙකත් අනිවාර්යයෙන්ම තියෙනවා. මේ රූප සකහනෙන් පේන්නේ අපි අර කිව්වා මුතු වැටය. ඒ කියන්නේ නියුක්ලියෝටයිඩ් එක ව්‍යුහය. බැලුබැලමට පේනව නේද? මේකට ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියලා. එකක් තමයි ෆොස්ෆේට් කාණ්ඩය, දෙවැන්න තමයි පෙන්ටෝස් කියන සීනි වර්ගය, තුන්වැන්න තමයි නයිට්‍රජනීය භස්මය. ඔය කොටස් තුනම එකට එකතු වෙලා තමයි එක සම්පූර්ණ නියුක්ලියෝටයිඩයක් හැදෙන්නේ. හොඳයි. මේ න්‍යෂ්ටික අම්ල වල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. මම හිතන්නේ හැමෝම වගේ මේ නම් දෙක ගැන අහලා ඇති. DNA සහ RNA. අපි බලමු මේ දෙකේ වෙනස මොකක්ද කියලා. DNA කියන කෙටි නාමයේ සම්පූර්ණ නම තමයි ඩියොක්සිරයිබෝනියුක්ලික් අම්ලය. ඒ වගේම RNA වල සම්පූර්ණ නම තමයි රයිබෝනියුක්ලික් අම්ලය. මේ නම් දෙක මතක තියාගන්න එක ගොඩාක් වැදගත්. මෙන්න මේ තියෙන්නේ ජීව විද්‍යාවේ තියෙන හරිම ප්‍රසිද්ධ හැඩයක්. DNA අණුවේ ද්විත්ව හෙලික්සිය. ඒ කියන්නේ ද්විත්ව දාම ව්‍යුහය. හරියට ඇඹරණු විනිමගක් වගේ නේද පේන්නේ? පුදුමම දේ තමයි ජීවියෙක්ගේ සියලුම ප්‍රවේණික තොරතුරු, ඒ කියන්නේ ජානමය තොරතුරු හරියට ලොකු ගොඩනැගිල්ලක සම්පූර්ණ සැලැස්ම වගේ කේත විදිහට ගබඩා කරලා තියෙන්නේ මේ පුංචි DNA අණුව ඇතුලේ. එතකොට RNA අණුව මොකද්ද කරන්නේ? හිතන්නකෝ RNA කියන්නේ පණිවිඩ කරුවෙක් කියලා. එයා කරන්නේ DNA වල තියෙන ප්‍රවේණික තොරතුරු වල, ඒ කියන්නේ උපදෙස් වල පිටපතක් හදාගෙන ඒ උපදෙස් අණුව ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන හදන තැනට අරගෙන යන එක. ඒක හරියට ලොකු වට්ටෝරු පොතකින්, ඒ කියන්නේ DNA වලින් අවශ්‍ය වට්ටෝරුව විතරක්, ඒ කියන්නේ RNA එක පිටපත් කරගෙන කුසියට ගෙනියනවා වගේ වැඩක්. හොඳයි. අපි දැන් මේ අණු වර්ගය දෙක ගැනම වෙනම ඉගෙන ගත්තා. දැන් අපි මේ දෙකේම ප්‍රධානම කාර්යභාරයන් එකට තියලා සාරාංශයක් විදියට බලමු.
මේ වගුවෙන් අපි මේ කතා කරපු හැම දෙයක්ම එක බැල්මකින් මතක් කරගන්න පුරුවන්. ලිපිඩ් වල ප්‍රධානම කාර්යය තමයි ශක්තිය ගබඩා කරන එක සහ ශරීරයේ ව්‍යුහයන් ගොඩනගන එක. හැබැයි න්‍යෂ්ටික ආම්ල වල ප්‍රධානම කාර්යය වෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන ප්‍රවේණික තොරතුරු කියන වටිනා තොරතුරු බැංකුව ආරක්ෂා කරලා තියාගැනීම සහ ඒ තොරතුරු පාවිච්චි කරලා ශරීරයට අවශ්‍ය දේවල් හදන්න උපදෙස් දෙන එක. ඉතින් 10 වසරේ ඉගෙන ගන්න ඔයාලා ලිපිඩ් සහ නියුක්ලික් අම්ල පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා අපි හිතනවා. නැවතත් අපි මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. අපේ ටීචර් තුෂාරි channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.